හලෝ ප්‍රින්ස් ඔන්න අද ඇවිල්ලා තියෙනවා අපි අරගෙන සර්වර් එකක් ගැන විස්තරයක් ගොඩක් අය දන්න අලුත් අය නොදන්න සර්වර් සීරීස් එකක තුන්වෙනි සීසන් එක. ඉතින් අපි ගොඩක් කාලයක් මේක ගේන්න ගොඩක් කාලයක් ගත්තා. ඇත්තම කිව්වොත් එහෙනම් ගොඩාක් ලොකු ප්‍රශ්න ගොඩකට මැදි වුණා අපි. ඒ නිසා පරක් වුණා. හැබැයි කොහොම හරි අවසානට අපේ ස්ටාෆ් එකේ ප්‍රශ්නත් වුණා. ඊට පස්සේ මේ අලුත් ස්ටාෆ් එකක් ඉන්නවා, අලුතින් කොල්ලෙක් ඉන්නවා, පරණ කොල්ලෝ සමහර අයත් නැති වෙලත් ඉන්නවා. එහෙම කේස් එක කොහොම හරි අවසානට අපි තීරණයක් ගත්තා මොනවා කරලා හරි මේ සර්වර් එක ආපහු නැවත දෙන්න. ඉතින් ළඟදීම බලාපොරොත්තු වෙන්න පුළුවන් ගොඩක් ලොකු වෙනස්කම් ගොඩාරියක් එක්ක සීසන් 1 එක සහ සීසන් 2 එක තිබුණ අපේ වැරදිත් අඩුපාඩුත් අපි අරගෙන අපි ඒවයින් ගත්ත දේවලුත් එක්ක මේ සර්වර් එකට ඒ දේවලුත් එකතු කරගෙන ඒ වගේ හොඳ දේවල් අරගෙන වැරදි දේවල් හදාගෙන සමහර දේවල් හදන්න බැරි දේවලුත් තියෙනවා. ඒවා ඔයාලා තේරුම් ගන්නත් ඕන. අපි ඒ ගැන කියලා ඒ ගැන ඉස්සරහට කියන්නම්. අපි ගොඩක් අයගේ දේවල් channel එකෙම තියෙනවා. දැන් නම් සමහරවිට ඒවා මේ මැරිලා වැලිලිලා ඇති. ගොඩක් කල් වීඩියෝ එකක් නැති හින්දා නෝඩි දේ බලපල් හරි හරි ඉතින් කොහොම හරි ඔන්න කාලයකට පස්සේ අපි සෙට් එකම එකතු වුණේ අද තමයි. ඒ කියන්නේ වීඩියෝ එකකට නැත්නම් අපි එක එක්කෙනා එක එක වැඩවල හිටියේ කොහොම හරි අවසානයේදී තීරණය කරපු ආකාරයට ළඟදීම මාෆියා සිටි සීසන් 3 බලාපොරොත්තු වෙන්න. මේ සැරේ ඇත්තටම එනවා. මේ පාර අනිවාර්යෙන් දෙමු. අනිවාර්යෙන් එනවා. දුකා බලලා. ඒ කියන්නේ දැනට සර්වර් එකේ වැඩ 80%කටත් වැඩි ඉවර කරලා තියෙනවා. මං හිතන්නේ අපේ කොල්ලෝ ටික මට නම් වැඩි 85ක් එන්න බැරි වුණා. ඒ වුණාට මම ඇවිල්ලා හැමදේම බලලා මෙකැනික් දෙක හදනවා. ඒක වර්ල්ඩ් එක ඔක්කොම හැමදේම මෙයාලා හදනවා. එතකොට වෙන්න ඕන දේවල් කියලා අදහස් ගොඩක් එක්ක එකතු වෙලා තමයි අපි මේ දේ කරන්නේ. ඉතින් ඔයාලටත් මේකට ඇඩ් වෙන්න ඕන දේවල් අදහස් අනම්මනම් තියෙනවා නම් මේ වීඩියෝ වලට කමෙන්ට් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ group තියෙනවා, Discord තියෙනවා. ඒ දේවලුත් ලින්ක් යටින් පහලින් දාලා තියෙනවා. අපේ වෙනම WhatsApp group එකක් තියෙනවා. ඔයාලට ඕපදූප ඔක්කොම බලන්න ඕන නම් ඒකට එන්න. අනිවාර්යෙන් WhatsApp එකටයි Discord එකටයි join වෙලා ඉන්න නැත්නම් ඉතින් සර්වර් එකේ ඔව් රිලීස් වෙන දවසට හොයාගන්න බැරි වෙයි. ඔව් මොකද WhatsApp සීසන් 2 එකත් අපි සර්වර් එක දාපු ගමන් සර්වර් එක පුල් වෙන තරමට කොල්ලෝ අපි මේ සැරෙත් ඒ ගාන බලාපොරොත්තු වෙනවා. කොහොමත් අපි මාෆියා සිටි ආදරේ කරන කොල්ලෝ ටික කොහොමත් දැන් බැන හරි අවසානට ඉතුරු වෙච්ච සෙට් එක හරි ඇතිනේ. දැන් ගිය සැරේ සීසන් 2 එකේ කිව්වා අර මම කියලා දැන් මම හදලා අලුතෙන්ම සර්වර් එක ඇවිල්ලා තියෙන්නේ. කලින් ඔයාලා ආස විදියටම ඒ කියන්නේ අපි දැන් සීසන් 1 එකේ ආස කරපු දේවල් තිබුණා. ඊට පස්සේ සීසන් 2 එකේ ගොඩක් අය ආස නැති දේවලුත් තිබුණානේ. ඒ දේවල් අපි ඒ කියන්නේ අඳුනගත්තා. ඔයාලගේ හදවත් අපි අඳුනගෙන තියෙන්නේ මේ දේවල් වලට තමයි ඔයාලා කැමති කියලා. ඒ හින්දා සීසන් 1 එකේම තියෙන සුපිරිම ආතල් සිද්ධි සීරම ටික එකතු කරලා අපි දාලා තියෙන්නේ. මොකද අපි සීසන් 2 එකේ version down එකක් කරා. ඊට පස්සේ අපි සීසන් 1 එකේ version එකටම ආයෙත් අප් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ සර්වර් එකේ තිබුණ හැමදේම සහ අලුතිනුත් ගොඩක් දේවල් එකතු වෙලා තියෙන්නේ. සීසන් 2 එකේ තිබුණ හොඳ දේවලුත් මේකට ඇඩ් වෙලා තියෙනවා. අලුතිනුත් තියෙනවා, අලුත් ජොබ් තියෙනවා. ඒ වගේම මේක තනිකරම ඇත්ත ජීවිතයේ තියෙන හැම දෙයක්ම වගේ දාලා තියෙනවා. ඒ කියන්නේ ජොබ් වලින් ඉඳන් මේ සැරේ ඔයාලටම ඔයාලගේ ඒ කියන්නේ දේවල් හදාගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. කියන්නේ බැංක් සිස්ටම් එකේ ඉන්න හැමදේම තියෙන්නේ ප්ලේයර්ස්ලා අතේ තමයි හැමදේම වැඩ ටික තියෙන්නේ. අනික මේ සැරේ අපි මුලින් ඉඳලා අගට යනකම් වීඩියෝ සීරීස් එකක් අපි කට්ටියගේ PC කොල්ලගේ මගේ නෝටි නම් වීඩියෝ කරන්න නෝටි ළමයි හරි දායි වීඩියෝ channel දෙකේ අනිවාර්යෙන් වීඩියෝ සීරීස් එකක් යනවා. ආයි කණ එකේ ඉඳලා රේන එකට යනකම්ම අනිවාර්යෙන් බත් එක කණ එකත් මම වීඩියෝ කරලා දානවා. ඔක්කොම අපි දානවා. ඔයාලට ඒක බලලා කොහොමද සල්ලි හම්බ කරන්නේ හැම එකම බලලා කන වීඩියෝ බලලා සල්ලි හම්බ කරගෙන තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන අපේ ස්පොන්සර්ස්ලාත් වෙනස් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කලින් හිටපු අයගේ පොඩි වෙනස්කම්. හැබැයි ඒ කෙනාම තමයි ඉන්නේ. ඒ උනාට එයාලගේ නේම් එකෙන් පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඒ වගේම ස්පොන්සර්ස්ලා අපිට කියලා තියෙනවා මාසෙකට සැරයක ඉවෙන්ට් එකක් අනිවාර්යෙන් මාෆියා සිටි නමින් එයාලගේ ස්පොන්සර් එකෙන් අනිවාර්යෙන් ඕගනයිස් කරලා මෙයා කරනවා කියලා. ඒකත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මාසෙකට එකක් එයාලා අපි දැන් කතා කරලා තියෙන විදිහට ඉවෙන්ට් එකක් අනිවාර්යෙන් කරනවා. ඉවෙන්ට් එකක් කියන්නේ නිකන් අර පොල් කටුමාලා දෙන්නේ නැහැ. කෙලින්ම ප්‍රයිස් පූල් එකකට ලොකුවට යන්නේ. ඔව් ලොකුවට මෙයා කරන්න ඒක කතා කරලා තියෙන හරියටම අපි ඒක
නිවුස් එක ඔයාලට දෙන්නම් කොහොමද මේ කියන්නේ කොච්චර මාසෙකින්ද මාස දෙකකින්ද එහෙම කියලා හරියට අපිට ආරංචි මාර්ග හැටියට මීටින් නැත්තාම ගත්තෙත් නෑ ආරංචි මාර්ග හැටියට අපිට කියලා තියෙන්නේ මාසයකට සැරයක් කරලා මාස 3කට සැරයක් ලොකු ඉවෙන්ට් එකක් කරන්න තව ප්ලෑන් කරලා තියෙන Minecraft එක වෙනුවෙන් එයාලා ඒ තීරණේ අරන් තියෙනවා. ඉතින් ඒකට අපි ගොඩක් සතුටු වෙන්න ඕනේ. අපි ස්පොන්සර්ස්ලා ගැන ඉස්සරහට දැනුවත් කිරීම කරන්න ලොකුවටම. ඉතින් ස්පොන්සර්ස් අනාගතයේදී හම්බ කවුද නම් දෙකක් කියන්නේ ස්පොන්සර්ස් ලගේ ඉන්නවනේ අපිට ටීම් එක දැන් හොඳට ටිප් එක දුකා විනාශ කරා බලහන්කො ඉවරයි විනාශ නලියනවනේ මුට මේ බලන්න මේ ඇපල ලස්සනට ඉන්නවා බලන්න වගේ කරන්න මිනිස්සු දැන් අපි සිටි එක කොයි වගේද කියලා පෙන්නන්නම් අපි ඉස්සරහට මුට මේ කැක්කම දුන්නාට එහෙම පෙන්නන්න මොන මරු පලයන් හටි දන්න සීසන් 1 එකේ සීසන් 1 එක දැන් මැප් එක වෙනවද දිහාට විතර අය බයක් ඉතින් ඉපා ඊළඟ මොකද පිටත් ඉවර වෙලා අවුරුදු දෙකක් විතර වෙනවා නේනෝටි ඔව් සීසන් 1 එක කරලා අවුරුදු දෙකක් වෙනවා අදටත් ඒ සීසන් 1 එකේ තිබ්බ ආතල් ගැන කට්ටිය කතා වෙනවා ඔව් දැන් ටිකට කලින් කතා වුණා සමහරුන්ගේ රිජිකල වුණා ඔව් අපේ සීසන් 1 එකේ මේ පොලිස් පත්තුමා ජොගා පිටිපාර ඒක ඇත්ත ඒක අපි ගොඩක් තරේ හෙලා දකින්න ඒක මේ පාර වෙන්න දෙන්නේ නැහැ මොකද පොලිසිය ඒක නැහැ ඌ නෑ මේ පාර නගරාධිපති උත්සවයක් ගන්න ඇති ගොඩක් අය ඔව් ඔව් ඒක දන්නේ ඇති පොලිසිය ඇස්සාලා මේ ගියපු ඒවා ඔව් අපි ළඟදීම වයිට් ලිස්ට් ඇප්ලිකේෂන් එකක් දානවා ඊට පස්සේ සර්වරේ දවසක් ඒ කියන්නේ පැය 24කට පොඩ්ඩක් එහෙම වෙන කාලයක් අපි බීටා වර්ෂන් රන් කරනවා ඒකට වයිට් ලිස්ට් දාලා තමයි අපි ප්ලේස්ලා ගානේ ටික දෙනෙක් ගන්නේ ගන්න හිතන් ඉන්නේ මේ YouTubersලා ඔව් වැඩිපුර YouTubersලා එතකොට තව සාමාන්‍යයෙන් RP ගැන සර්වර්ස් ගැන පොඩ්ඩක් දන්න කියන කට්ටියවත් දාලා අපි සර්වර් එක ටෙස්ට් කරගන්න ඕන හින්දා බග් හොයාගන්න තව අපිට වැරදිච්ච විතරක් සීමා කරන්න නැහැ ඒ කියන්නේ ඊට එහා RP ගැන දන්න Minecraft එකේ පොඩ්ඩක් කාපු සෙට් එකක් ලොකුවට අදහස් බලාපොරොත්තුෙන් ඉන්නවා Minecraft කාපර්ලා ගෙලින්ම අපි වීඩියෝ එකක් දාමු නේ අරු ටීච් බොයි ආනන්ද දිව්වා අපි හැමදේම මේ කියන්නේ නැතුව මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා අපි ඔව් නේ හැමදේම මේක කිව්වොත් එක්කද කවුද මේ ජීජී මෙයා ඉන්නවා ජීජී ජීජී එසුයි අවුරා මට කන යකෝ මූ අන්න යනවා බල අපිට යම්මට මේ සැරේ ඒ වගේම සද්ද වැඩි මේ සැරේ සුපිරි මාතල්ලයක් ගන්න යන ආමේ අපි කට්ටියකින් පොඩි උදව්වක් ඉල්ල මුනේ වීඩියෝ එක බලන කට්ටිය අපිට හෙල්ප් එකක් විදිහට අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා දැන් අපි හැමෝගෙම channel වල යනවනේ දැන් මේ නෝට් එක බැලුවා කියලා PC කොල්ලගේ නොබල ඉන්න එපා ඔව් PC කොල්ලගේ ඒකට ගිහලා ලයික් එකක් දාලා ඇත්තම කතාව අපි මේ සර්වර් එකකට අපේ channel මේ දවස් ටිකේ පොඩ්ඩක් පල්ලෙහා තියෙන්නේ එතකොට අපේ channel පොඩ්ඩක් channel suggest වෙන තරමට තමයි server එකට players-ලා එන්නේ එතකොට players-ලා නැත්තම් server එක ආතල් යන්නේ හැමෝගෙම channel වල දාන්න මේ දැන් ඔයාලගේ YouTube channel එකක් තියෙනම් ඔයාලත් මේ වීඩියෝ කරන් ගිහලා මාක් හරි දාලා වීඩියෝ කරන් දාන්න අපි කොපිරයිට් ගන්න අපි කොපිරයිට් ගන්න නෑ බයි අරගෙන දාලා මේ අනිවාර්යෙන් අපි කාගේ හරි නමක් ටැග් කරන්න අපිවත් ටැග් කරන්න එතකොට අපිත් ඇවිල්ලා බලලා යන්න ඉතින් බලලා post එකක් හරි දාන්න share පාරකුත් දාන්න subscribe කරලා යන්න තාම නැති කියන්නේ WhatsApp link එකයි Discord link එකයි මේ දුක මන් දැකපු දෙයක් හරිද මම මේක පටන් ගත්ත ඉතින් මේක එකතන හිටියේ තිරිතර හිට කඩිය එකතන වෙලා අනාවත වෙඩි තියනද හිට කඩිය එහෙනම් ඉතින් ගොල්ලෝ අපිට කියන්න තියෙන්නේ හැමදාම ගොඩක් කට්ටිය ආස කරපු කවදාවත් මොන සර්වර් එකකින්වත් දීපු නැති ආතල්ලක් විඳ ගන්න සූදානම් වෙන්න සීසන් 1 එකේ ඉඳන්ම අපි ආතල් එක දුන්නා මේ සැරේ ආතල් එක දෙනවා ඔයාලට සැරටම සීසන් 2 එක නම් පොඩ්ඩක් ආතල් චොර වුණා මේ ඒත් ඒකේ ආතල් ගත්තා ඉන්නවා මේ සැරේ කෙලින්ම සීසන් 1 එක රීමේක් කරලා දෙනවා වගේ අලුත් දේවල් දාලා 1 එකේම අප්ඩේට් එකක් දෙනවා වගේ තමයි ඒ කියන්නේ 1 එකේ තිබුණ ආතල් එක ගොඩක් අය දන්නවා ඇති ඉතින් ඒකම අප්ඩේට් කරලා දෙනවා වගේ තමයි සීසන් 3 එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. ඒකේ වැඩ කැලි සහ ගොඩක් වැඩ කැලි. එහෙනම් කොල්ලෝ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අලුත් ආරංචියක් එක්ක අපි සෙට් එක වෙනවා. එහෙනම් කොල්ලෝ අපි යනවා. බයි කියන්න. රෝටි මේ අලපෙති නේද? අලපෙති බයි බයි